සුබ දවසක් හැමෝටම. ඔන්න අදත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද වීඩියෝ එක අරන් ආවේ කොහොමද ඔයාගේ PC එකට free game download කරගන්නේ කියලා. ඉන්ටර්නෙට් එකේ free game නම් download කරන්න සයිට් ගොඩක් තියෙනවා. හැබැයි සමහරක් ගොඩක් සයිට් වල වෛරස් තියෙනවා. හරිද? ඒ හින්දා අද මං අරන් ආපු වීඩියෝ එක ඔයාගේ කම්පියුටර් එකට කිසිම රිස්ක් එකක් නැතුව වෛරස් වලින් කිසි ගැටලුවක් නැතුව ඊගලි ගේම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ්සයිට් පහක් ගැන රයිට්. එහින්ද මේ වීඩියෝ එක මිස් කරගන්න තු බලන්න. ගොඩක්කට වටේවි කියලා මට හිතෙනවා. එහෙනම් මම වීඩියෝ කරන්නේ. අපේ නම් ටාර් ගාලා යන් වීඩියෝ එකට මම ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නන්නම් ඒ වෙබ්සයිට් පහ මොනවද කියලා. රයිට්. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාලා Google එකට ගිහිල්ලා ඔය දැන් මම ගිහපු සයිට් මම ඉස්සලා ගිහේ මේව එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ සයිට් එකට මම ඉස්සලා ලොග් වෙලා තියෙනවා. මම මේ සයිට් එකට ඔහොම යනවා පිළිවෙලටම සයිට් පහට. හරි. අපි මුලින්ම කතා කරමු. අපි යමුනම් Steam සයිට් එකට. Steam සයිට් එක මෙහෙම ටයිප් කරගෙන Steam කියලා ආය යන්න Steam සයිට් එකට. හරි. Steam එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ මෙහෙම තමයි ඔයාලට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ Steam සයිට් එකේ. Steam සයිට් එකේ ඔයාලට ඊට පස්සේ පේනවා මෙන්න මෙතන තියෙනවා install Steam කියලා. ඔයාගේ කම්පියුටර් එකට ඔයාලට මේ software එක download කරගන්න ලේසියෙන් පුළුවන්. මෙතන කොළ පාට එක ක්ලික් කරපු ගම මේක ක්ලික් කරාට පස්සේ ඔයාගේ කම්පියුටර් Steam එක download වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක register වෙලා ඔයාගේ email එකක් කරා ඔයාලට මේකේ free game download කරගැනීමේ හැකියාව තියෙනවා. right මේකේ sometime free game දෙනවා offers දෙනවා. ඒ හින්දා කිසි ගැලවෙන්නේ නැතුව මේකේ free game download කරගන්න පුළුවන් කිසිම risk එකක් නැතුව. හරි. දෙවෙනි එක තමයි epic game එක. epic game site එක. ඔයා type කරන්න epic game කියලා. මම type කරම මම කලින් ගිහිල්ලා හිටපේනවට මෙහෙම පෙන්නනවා. එහෙනම් මේ ඔයාලා මේ epic game කියලා මෙහෙම type කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ සයිට් එකකට මේ පළවෙනියට මෙන්න වෙබ් ලින්ක් එකේ ඒක ක්ලික් කරව ගමන්ම ඔයාලට යනවා මෙන්න මේ වගේ සයිට් එකට. සයිට් එකට ගියාම ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා මෙතන දකුණු පැත්ත උඩ කෙළවරේම. ඒක දීපු ගාම ඔයාලගේ Steam එක වගේම ඔයාලගේ PC එකට මේකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉස්සරහට ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ. ඊට පස්සේ ඔයාලට මේකේ සයින් ඉන් වෙලා ඒ කියන්නේ සයින් අප් වෙලා ඔයාලගේ ඊමේල් එක හරහා ඔයාලට මේකෙත් හැකියාව තියෙනවා ගේම් ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙත් ෆ්‍රී ගේම් සතියට මාසෙට වගේ දෙන අවස්ථා තියෙනවා Epic Game site එකේ. මේකේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් ගේම් ප්ලේ කරගන්න. මේකේ සාමාන්‍යයෙන් Country Script 2, Dota 2 වගේ ගේම්ස් worldwide popular game multiplayer game උනත් මේක ඩවුන්ලෝඩ් කරගැනීම හැකියාව තියෙනවා. හරි. අපි යමු තුන්වෙනි වෙබ්සයිට් එක මොකක්ද කියලා බලන්න. තුන්වෙනි වෙබ්සයිට් එක තමයි etic.io. etic.io මේ තියෙන්නේ සයිට් එක පළවෙනි එක. මේකේ තියෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ලා ඩෙවලොප් කරන ගේම්. ඒ කියන්නේ ලොකු කම්පැනි වලින් නෙමෙයි සාමාන්‍ය ඩෙවලොපර්ස්ලා කිහිප දෙනෙක් එකතු වෙලා හදන ගේම් තමයි මේකේ මේ තියෙන්නේ ගොඩක්ම. මේක මේ සයිට් එකත් කිසිම ගැටලුවක් නැහැ. හොඳයි ඔයාලට ඊගලි සයිට් එකක්. ඔයාලට මේකෙන් ගේම් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරගැනීම හැකියාව තියෙනවා. මේකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න උවමනා වෙන්නවද මේකේ නෑ. මේකේ ඔයාලා මෙතන රෙජිස්ටර් වෙත හැකි. රෙජිස්ටර් වෙලා ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලා ඩිරෙක්ට්ලි ඔයාලගේ කම්පියුටර් එකට මේ ගේම් ඩවුන්ලෝඩ් කරගන්න. හරි. අපි බලමු හතරවෙනි වෙබ්සයිට් එක මොකක්ද කියලා. හතරවෙනි වෙබ්සයිට් එක තමයි game jolt. jolt JOLT. හරි. මේකේ get the game jolt පළවෙනි එක. ඒකෙත් ඒ පළවෙනි සයිට් එකට යන්න. පළවෙනි සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට එනවා.
right? මේකේ තියෙනවා මේ download for Windows, download for Linux, download Android version අපිට වැඩක් නැහැ. මෙතන තියෙන download for Windows කියන එක. ඔයාලා මේක download කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකට ඔයාලා register වෙන්න. මේකෙත් horror game, indie games ගොඩාක් තියෙනවා. YouTube game play වලට play video වලට මේ site එකේ game පට්ට හොඳයි. ඒ කියන්නේ මේ ඔය වගේ හොඳ ඕනම game එකක් තියෙනවා. අනික low end PC වල උනත් මේ game run කරගැනීමේ හැකියාව තියෙනවා. සමහරවිට ඉස්සෙල්ලා මම කියපු site එකෙත් iti.io කියන site එකෙත් game කිසිම අවුලක් නැහැ. low end PC වල run කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒක ලොකු කම්පැනිවලින් හදන ලොකු බර ගේම් නෙමෙයි. ඒ හින්දා ඔයාලගේ low end PC එක උනත් කිසි ගැටලුවක් නැතුව run කරගැනීමේ හැකියාව තියෙනවා. බලමු අන්තිම වෙබ්සයිට් එක මොකක්ද කියලා. අන්තිම වෙබ්සයිට් එක තමයි GOG game GOGO game කියලා තියෙන GOG game තමයි මම මතක ඉතින් GOG game GOG game site එක GOG game site එක මේ තියෙන පළවෙනි site එක පොඩ්ඩක් ඉන්න අපි ගිහිල්ලා බලමු site එකට. site එක load වෙනවා. මේක නෙමෙයිද මන්ද යාළුවනේ පොඩ්ඩක් ඉන්න. next site එකට ගිහලා බලමු. ඉන්න load වෙනවා. හරි මේක තමයි site එක. මේ තියෙන GOG game site එක. මේකෙනුත් ඔයාලට direct මේකේ game download කරගැනීමේ හැකියාව තියෙනවා. මේකේ register වෙලා ඔයාලගේ sign මේ තියෙන account එක create කරගන්න පුළුවන් මෙතනින්. create කරගෙන ඔයාලට පුළුවන් මේකේ direct game download කරගන්න. මේකේ DRM free game කියලා අපිට මේකේ පෙන්නලා තියෙනවා. DRM free game කියන්නේ ඔයාලට දැන් අර Steam Epic game වල අපි app එකක් හරහා ගිහිල්ලානේ අපි සාමාන්‍යයෙන් game එක run කරගන්නේ. මේ වෙබ්සයිට් එකේ game මෙයාලා කියලා තියෙනවා ඒ කියන්නේ මේ කෙලින්ම ඔයාලගේ කම්පියුටර් එක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඔෆ්ලයින් වලට run කරගැනීමේ හැකියාව තියෙනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැතුව. එතකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් ප්‍රශ්න තියෙන අයට කිසි ගැටලුවක් නැහැ මේකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔෆ්ලයින් ප්ලේ කරගැනීමේ හැකියාව තියෙනවා. right ඕක තමයි අද අපි කතා කරේ මේ වීඩියෝ එකෙන්. සමහර නොදන්න අයට නම් ගොඩක් වටීවි කියලා හිතනවා. ඒ කියන්නේ නොදන්න අය ඉන්නවා, දන්න අය සෑහෙන්න ඉන්නවා. නොදන්න අයට තමයි මම මේ වීඩියෝ කරේ. වටේවි කියලා හිතන හින්දා ඔයාලට මගේ channel එකෙන් ගේමින් වීඩියෝ, ගේම් ප්ලේ ඒවා ටික කියන්නේ ගේම් ටෙච් ඒවා මේ වගේ වීඩියෝ ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එක ඉන්ට්‍රෙස්ටිං නම් අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න, notification එකත් on කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වෙනම දවසක වෙනම වීඩියෝ එකකදී සෙට් වෙමු. හැමෝටම bye. අපි ගියා.